ඉතින් අලුත් vlog එකකින් ඔයාලව හම්බෙන්නේ අලුත් තැනකින් අද අපි පොඩි ගමනක් ගිහලා එනවා. නැවතුන කටුනේරියේ. කටුනේරියේ ලස්සන තැනක් අපිට හම්බ වුණා ලන්ච් කරන්න. ඉතින් අපි බලමු ලන්ච් එක කොහොමද කියලා මෙතන. එකතු වෙලා ඉන්න. Good? I like it. I like it. Thank you. cheesy chicken macaroni එක මම ටේස්ට් කරලා කොහොමද කියලා. cheesy එකයි. තව බ්ලූ මොන්ස්ටර් එකක් ගත්තා. බලමු ඒක කොහොමද ටේස්ට් කියලා. හරි මනසයි. නේ? කෑම කන්නාවේ මෙතනට. ඉතින් අපි යන ගමන් රිවිව් එක කියමු. ඔයාගේ රිවිව් එක කියන්නකො තාත්ති කොහොමද කියලා? කෑම රසයි, හොඳයි. කෑම රසයි. හොඳයි. පොඩ සර්විස් එකත් හොඳයි. අනිත් හොඳයි. ප්ලේස් එක. ප්ලේස් එක ඩිසයින් එකත් මාර ලස්සනයි. ඒ වගේම ඒකේ ඇතුලේ background sound එක music එක ඒකත්
මයින්ඩ් එක රිලැක්ස් කරන මියුසික් එක. මිනි වෝටර්ෆෝන් එකක් තිබුණා ඒකේ සද්දේ. ඇත්තටම හොඳයි. ඇත්තටම මමත් ඒක තමයි කියන්නේ. මොකද කවුරු හරි කෙනෙකුට තැනකට යන්නේ කෑමක් හරි මොනවා හරි ගන්න රිලැක්ස් වෙන්න ඇත්තටම මේ ප්ලේස් එක ඇත්තටම මයින්ඩ් රිලැක්ස් මට නම්. ඒ වගේම තමයි යාළගේ ෆුඩ්ස් හොඳටම හොඳයි ඔක්කොම රසයි ප්‍රසන්ට් කරා ඒගොල්ලෝ නීට් ඔක්කොම හොඳයි යාළගේ. මොකද ගොඩක් තැන්වල කෑමවල දැන් අපි ෆ්‍රයිඩ් රයිස් හරි මොනවා හරි කනකොට ගොඩක් ඔයිලිනේ. ඇත්තටම එහෙම ඔයිලි කියන්න නැහැ එයාලගේ ෆුඩ්ස් වල. මම නම් 10 එයාලට දෙනවා මගේ රිවිව් එක. ඇත්තටම ඉතින් අද අපි ගිය ගමනත් එක්ක ඇත්තටම අද දවස් අපි ෆුල් මයින්ඩ් රිලැක්ස් වුණා. ඉතින් මම ඒක ස්පෙෂලි තෑන්ක්ස් කරන්න ඕනේ මගේ හස්බන්ඩ්ට මාව එක්කන් ආවට. thank you මගේ හබීබ් බොයි. ඒ වගේම මගේ දෝනි පොඩි නෝටි වැඩකුත් කරා රෙස්ටොරන්ට් එකේදී. ඒ වුණාට ඉතින් හිටියා අපිට උදව් කරා vlog එකක් ගන්න. ඒවට ඉතින් දෙන්නටම thank you. අපිත් එක්ක එකතු වෙලා හිටිය ඔයගොල්ලන්ට thank you. ඉතින් කටුනේරිය කියන්නේ මීගමු පහුව කරගෙන ඔයගොල්ලෝ යන නම් පොත්තර පැත්ත යනකොට හැම ඔයාලත් ගිහලා try කරලා බලන්න place එක ගොඩක් හොඳයි. ජූස් වර්ග තියෙනවා, එතකොට ice cream, burgers ඒ වගේ ගොඩක් variety එකක් යාළගේ තියෙනවා. આવොත් try කරලා බලන්න. එහෙනම් අදට vlog එකෙන් ඉවරයි අපි. ආයෙත් අද දවසකින් හම්බෙමු. bye bye. Bye bye. එහෙනම් අද දවසේ vlog එක ඉවරයි. එහෙනම් අපි ආයෙත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. bye bye. Bye bye.